යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මං ඔන්න එදා කිව්වා වගේ අදත් ලස්සන පුංචි කතන්දරයක් තමයි අරන් ආවේ. පුංචි යාළුවෝ ආසයිනේ අන්දරේගේ පුංචි කාලේ කතන්දර අහන්න. එහෙනම් එන්නකෝ අන්දරේගේ පුංචි කාලේ කතන්දර අහන්න. මේකේ නම තමයි පුංචි අන්දරේගේ ජල ජල්ලි. එකමත් එක දවසක පුංචි අන්දරේට හිතුණා ඇලේ බැහැලා විනෝද වෙන්න. ඉතින් ඒ දවස්වල පුංචි අන්දරේගේ ගමට හොඳටම වැස්ස. පුංචි අන්දරේ මෙන්න මෙහෙම හිතුවා. වැස්සත් පෑව් එකේ යන්න ඕනේ බලන්න ඇලට විනෝද වෙලා එන්න. කාලෙකින් නෑවෙත් නෑනේ. අම්මත් නෑ. හොරෙන් යන්න ඕනේ ඇල පැත්තට. ඉතින් පුංචි අන්දරේ උදේ ඉඳන් හවස වෙනකම්ම නෑවා. පුංචි අන්දරේ මෙන්න මෙහෙම හිතුවා. අයියෝ හවස වුණා තේරුණේවත් නෑනේ. අම්මා මාව පරක් වුණා කියලා ඔළුවෙන් හිටවයි. ඉක්මනට යන්න ඕන ගෙදර පැත්තේ. අම්මේ අන්දරේ කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ? වැස්සේ දිග පැලලවත් බැලුවද? අන්න හරි අම්මේ. මම වැස්සේ දිග පැලල බැලුවා. මේ වැස්ස අඩු වෙන පාටක් නෑ. අඩුවේ කියලා හිතලා වැස්සේ දිග පළල බැලුවා. අනේ අන්දරේ. ඉතින් පුංචි අන්දරේ මහන්සියටත් එක්ක බත් කාලා වේලාසනින්ම නිදිය ගත්තා. තාත්තත් ඉක්මනට වැස්ස හින්දා ආවා. අන්දරේ පුතේ මං පැණිවලලු ගෙනාවා. එන්න කන්න. කො මේ ළමයා? අනේ බලන්නකෝ මහත්තයෝ. අද ළමයා වේලාසනින්ම නිදිය ගත්තා. අද අහපු ප්‍රශ්නවලට නම් හීන් නූලෙන් උත්තර දීලා ගියා. මොකක් හරි කරන්න ඇති කොල්ලොත් එක්ක මගුඩි වැඩක්. අනේ මන්ද මහත්තයෝ. ඉතින් පුංචි අන්දරේගේ ගෙදර කට්ටිය අද වේලාසනින්ම නිදිය ගත්තා. උදේන් පාන්දරින්ම අම්මා නැගිටලා කහට කෝප්පයකුත් එක්ක හකුරු කෑල්ල පුංචි අන්දරේගේ මේස උඩින් තියලා පුංචි අන්දරේට කතා කරා. පුතේ නැගිටින්න. මොකද මේ අද කම්මැලිද? නැගිටින්න පරක්කු වෙලා තියෙන්නේ. හොද්දේයනේ මොකද මේ ගිනි කබලක් වගේ වුණු? මහත්තයෝ අපේ පුතාට උණ ගැනිලා. අපොයි ඉක්මනට වෙද මහත්තයා ළඟට එක්කන් යමු. ඉතින් අන්දරේගේ අම්මයි තාත්තයි ඉක්මනට වෙද මහත්තයා ළඟට එක්කන් ගියා පුංචි අන්දරේව. පුංචි අන්දරේ කම්මැලි මර ගිහිල්ලා වෙද මහත්තයා ළඟට ගිහිල්ලා ඉඳගත්තා. පුංචි අන්දරේ ඊයේ උදේ ඉඳන් හවස වෙනකන් ආපු හින්දා තමා මේ ගිනි කබලක් වගේ උණු ගැනිලා තියෙන්නේ. ඉතින් මේක අහුවේ කියලා පුංචි අන්දරේ තිත්ත කසායයි කැඳයි නියම කරපු බෙහෙත් හොඳ ළමයා වගේ බිව්වා. අපෝ තිත්ත කසායයි කැඳයි බොන්න බෑ අප්පා. බිව්වේ නැත්තම් මේ වැඩේ අහුවෙනවා. ඒකත් බෑ. කොහොම හරි බොන්න එපැයි. ඉතින් පුංචි අන්දරේගේ මේ ලෙඩ නම් හොඳ වෙන්නේ නෑ කියලා හිතපු අම්මා මෙන්න මෙහෙම පුංචි අන්දරේගේ තාත්තට කිව්වා. අනේ මහත්තයෝ පුතාගේ ලෙඩ නම් හොඳ නෑ වගේ. අපි ආයෙත් වෙද මහත්තයා ළඟට ගිහිල්ලා කියමු. ආයෙනම් මට තිත්ත කසාය බොන්න බෑ. ලෙඩ හොඳ වුණා වගේ ඉන්න ඕනේ. එතකොට කැඳ බොන්න ඕනෙත් නෑ තිත්ත කසාය බොන්න ඕනෙත් නෑ. මහත්තයෝ මේ ඇදේ හිටපු ළමයා නේද අර හොඳට සෙල්ලම් කරන්නේ? මොකක් හරි මෙතන හොරයක් තියෙනවා මහත්තයෝ. ඒක තමයි. ලෙඩක් හැදුනහම ගෙදර දෙවනත් කරන ළමයා මොකද අද මේ? අම්මෝ හාමිනේ අද සුනංගුණා වැඩි. අද පොලට යන්නත් ඕනේ. මං ගිහිල්ලා ඇලට ගිහින් නාගෙන එන්නම්කෝ. හොඳමයි මහත්තයෝ. ගිහින් ඉක්මනට ගිහිල්ලා පොලට ගිහින් එන්න. ඉතින් අන්දරේගේ තාත්තා පොලට යන්න කලින් ඇලෙන් නාලා යන්න හිතුවා. ඇලෙන් හම්බුණ වෙලදාම යන මාමා කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා. නාන්නාවද? කෝ අපේ අන්දරේ කොළුවා.
එදානම් ඇලේමයි රාජකාරිය. උදේ ඉඳලා හවස වෙනකම්ම ඇලේ තමා. ඉතින් මේ කහපු තාත්තට උණ ගැනපු හැටි තේරුණා. මේක හින්දා තමා උණ ගැනුනේ. ඉන්නකෝ හොර ගෙඩියා වගේ හිටියට කරන්න හොඳ වැඩක්. ඉතින් තාත්තා වේලාසනින් නාගෙන ගිහිල්ලා මේක අම්මටත් කිව්වා. අම්මයි තාත්තයි ආය මේ වගේ වැරදි වැඩ කරන්න දෙන්න බෑ කියලා හොඳ උපායක් කල්පනා කරලා පුංචි පුතාට කතා කරා. පුතේ මේක බොන්න ඇවිල්ලා. ඕනී අම්මා කහට හදලා වගේ. මට අකුරු කෑල්ලකුත් ඕනේ අම්මේ. නෑ පුතේ. මේ තිත්ත කසාය. කොහොඹ කොළ වලින් තඹපු තිත්ත කසාය. වෙද මහත්තයා කිව්වා දැන් පුතාගේ ලෙඩත් හොඳ හින්දා මේක බොන්න කියලා. නැත්තම් ඕක ආයෙ ඇවිස්සෙයි කිව්වා. ඉක්මනට එක උගුරට බොන්න. මේ කැද කෝප්පෙත් බොන්න. ඔනේ අම්මේ තිත්ත කසාය නම් බොන්න බෑ. ඒක තිත්ත කැටියයි. දැන් පුතාම කිව්වේ හොඳ වුණා කියලා. මේක බොන්න කිව්වා. ඔනේ අම්මේ මගේ උණ හොඳ නෑ. මේ බලන්නකෝ. පුතේ මේක බොන්නයි කිව්වේ. නැත්තම් කොළ කැදේක ඉස්සෙල්ලා බිලා තිත්ත කසායක බොන්න. අයියෝ අම්මේ මට බෑ මන් දුවනවෝ. තිත්ත කැටිය බොන්න බැරියෝ. මෙහෙනවා කොහෙද යන්නේ? ඉක්මනට. අප්පච්චිට කියලා පස්සට පාරක් දෙන්නද? හරි මාව අතාරින්නකෝ. මම මේක බොන්නම්. ඉතින් අන්දරේ තිත්ත කසායක කියලා විසික් කරලා තියෙන්නේ කොළ කැදේක. තිත්ත කසාය බොන්න බැරි හින්දා එයා හොරෙන් කුස්සිය පැත්තට ගිහිල්ලා තිත්ත කසායක කියලා කොළ කැදේක විසික් කරලා එක පාරටම කොළ කැදේක බී කියලා එක පාටම හුස්මට තිත්ත කසායක බිව්වා. ආපෝ මොනවාද මේ තිත්ත කසාය? මොනවද මේ? මගේ පුතේ කොළ කැඳ කියලා තිත්ත කසායක නේද බිව්වේ උකුරට? කොළ කැඳේක විසික් කළා තිත්ත කසායක නේ බිව්වේ. මන් දැක්කා. අයියෝ අම්මේ. ඉතින් මේ වෙලාවේ තාත්තා ගෙදරට ආවා. මට අහුණා හැමතැනින්ම එදා ඇලෙන් නාලා මෙහෙ ආවා කියලා. ඔයියෝ මට නම් අපල කාලයක්ද කොහෙද. ඉතින් පුංචි පුතා එදා ඉඳලා ඇලට ගිහින් නාලා ඉක්මනට ගොඩ වුණා. උණ හැදෙයි කියලා අම්මගේ ගුණ කෑමයි තිත්ත කසායයි බොන්න වෙනවා කියලා. දුර දිග බලලා වැඩ කරා පුංචි අන්දරේ එදා. පුංචි අන්දරේට අම්මා මෙන්න මෙහෙම කිව්වා. පුතේ කහට කෝප්පයකුයි හකුරු කෑල්ලකුයි. අම්මා ඔය තිත්ත කසාය නෙවෙයි නේද? මේ තිත්ත කසාය නෙවෙයි කහට. අම්මෝ ඇති ආන්තන් අම්මේ මං ආයේ එහෙම වැඩ කරන්නේ නෑ. ඉතින් පුංචි අන්දරේ එදා ඉඳලා මේ වගේ වැඩ නම් කරේ නෑ. පුංචි යාළුවනේ මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමා අම්මලා තාත්තලා කියන දේ අහලා දුරදිග බලලා වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ ලස්සන පුංචි කතන්දර ආයෙත් දවසක මං ඔයාලා ළඟටම අරන් එන්නම්. එහෙනම් බයි.